අද කතා කරන්න යන්නේ ආයෝජනය සම්බන්ධයෙන් සිදුවන වංචාවක් ගැන හා එයින් ආරක්ෂා වන ආකාරය ගැන. අවාසනාවකට මෙන් වංචාකරුවන් දක්ෂ උපක්‍රම භාවිතා කරන නිසා බොහෝ අය වෙහෙස මහන්සි උපයාගත් මුදල් අහිමි කරගන්නවා. එම නිසා මෙම වංචා සිදුවන ආකාරය වැදගත්. වඩාත් සුලභව සිදුවන ආයෝජන වංචාවක් ගැන සලකා බලමු. පිරමිඩ හා පොන්සි යෝජනා ක්‍රමය. මෙම වංචා මුදල් ආයෝජනය කිරීම සඳහා ඉතා ඉහළ ප්‍රතිලාභ පොරොන්දු වන අතර නව සමාජිකයින් ගෙන්වා ගැනීම සඳහා දිරිමත් කරනවා. පළමුව ඔබට යම් මුදලක් ආයෝජනය කරන්න කියනවා. තවද නව සමාජිකයින් තවත් බඳවා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. මුල් සමාජිකයින්ට යම් ගෙවීමක් ලැබිය හැකි නමුත් එම මුදල් පද්ධතියට එක්වන නව ආයෝජකයින්ගෙන් ලැබෙනවා. අවසානයේදී ප්‍රමාණවත් තරම් නව සමාජිකයින් සම්බන්ධ නොවීම නිසා මුළු යෝජනා ක්‍රමයම බිඳ වැටෙනවා. එම අවස්ථාවේදී බොහෝ දෙනෙකුට තම මුදල් අහිමි වෙනවා. ශ්‍රී ලංකාවේ මේ ආකාරයේ යෝජනා ක්‍රම ලංකා මහා බැංකුව හා ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් විමර්ශනය කරනු ලබනවා. ආරක්ෂිත ආයෝජන පිළිබඳ වැඩිපුර තොරතුරු සඳහා අපගේ WhatsApp group එක සමග සම්බන්ධ වන්න.